බලන්න මේ සංඛ්‍යා රටා ගැටලුව දිහා අපිට හොයන්න තියෙන්නේ මෙන්න මෙතෙන් තියෙන උත්තරේ. ඒක හොයන්න නම් අපි මෙන්න මේ 22 ආවේ කොහොමද 12 ආවේ කොහොමද කියලා හොයාගන්න වෙනවා. 22 එන්නේ මෙන්න මේ 18යි 26ටයි මොනවා හරි දෙයක් වෙලා තමයි 22 ඇවිල්ලා තියෙන්නේ. බලමු 18යි 26 එකතු කරලා 18යි 26 එකතු කරාම අපිට එනවා 44ක්. 44 දෙකෙන් බෙදුවාම අපිට එනවා 22. හරිද? එහෙනම් වෙලා තියෙන්නේ උඩ පදේ ඊළඟ පදේ එකතු වුණාට පස්සේ එන උත්තරේ දෙකෙන් බෙදුවාම තමයි 22 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒක හරිද කියලා බලන්න මේ 10යි 14යි දෙක එකතු කරලා දෙකෙන් බෙදලා බලන්න. 10යි 14යි දෙක එකතු කරාම 24ක් එනවා. 24 දෙකෙන් බෙදුවාම 12 එනවා. එහෙනම් ඕගොල්ලම උත්තරය අරගෙන කමෙන්ට් එක දාන්න.